අපිට හම්බෙන ඩිස්කවුන්ට් එක 15යි. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මෙතන රෙවෙනියු ලොස් එකක් නෙමෙයි මේක ආණ්ඩුවට ලොකු වාසියක් තියෙන්නේ. මොකද අපි අඩුවට ගන්න වාහනයටත් අපි ලොකු ඩියුටියක් ගෙවනවා. ඇත්තටම මේකට ඒ වැලියු එකට වඩා වැඩි ඩියුටියක් ගෙවනවා. අපි හිතමු දැන් මේ විදියට මේ 15 ඩිස්කවුන්ට් එක අයින් කළොත් ඒක ඇත්තටම ලොකුවට බලපාන්නේ මේ පාරිභෝගිකයන්. මොකද හේතුව Honda Vezel වගේ වාහනයකුත් මේ 15 අයින් කරොත් ලක්ෂ 20ක විතර වැඩි වෙන්න පුළුවන්. WagonR එකක් ලක්ෂ 7.5කින් වගේ වැඩි වෙන්න පුළුවන්. Yaris එකක් වගේ ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයෙන් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ මේ ගැන සලකා බලලා අපිට හරිනම් මේ 15 නෙමෙයි ඊටත් වැඩි ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. News 1 පොඩි කතා බහක් යනවා අපිට මේ වාහන යූස් වාහනයක් ලංකාවට ඉම්පෝට් කරද්දී අපිට ලබා දෙනවා 15% ඩිස්කවුන්ට් එකක්. ඒ හේතුව නිසා ආණ්ඩුවට ලොකු ඩියුටි ලොස් එකක්, රෙවෙනියු ලොස් එකක් වෙනවා කියලා. ඉතින් අපි මේ 15% මොකක්ද කියලා විශේෂ පැහැදිලි කිරීමක් කරන්න තමයි අපි අද ඇත්තට මේ සියලු දෙනාම කැඳෙව්වේ. අපි ගත්තොත් මේ 2016 ජූනි 14 වෙනිදා 1971 ඇල ඉරක් 10 කියන ගැසට් එක මගින් ලංකාවට ආනයනය කරන වාහනයක් වැලියු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒකේ විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ලංකාවට ගේනවා නම් ඒජන්ට් කෙනෙක් වාහනයක් ලංකාවට ගේනවා නම් ඒකේ වැලියු එක ගන්න ඕනේ ඒජන්ට් විසින් ඩික්ලෙයාර් කරන ඒ ඉන්වොයිස් එකේ වැලියු එක. මොටර් කැපැසිටි එක උනත් ඒ ඩික්ලෙයාර් කරලා තියෙන කැපැසිටි එක. ඊට අමතරව අපි වගේ යූස් කාර් එකක් ලංකාවට ඉම්පෝට් කරොත් ඒකේ තියෙනවා ඒ මැනුෆැක්චරර්ගේ අපි හිතමු ජපානයෙන් වාහනයක් ලංකාවට ගේනවා නම් ඒ මැනුෆැක්චරර්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ තියෙන රීටේල් ප්‍රයිස් එකෙන් 15%ක ඩිස්කවුන්ට් එකක් ලබා දීලා තමයි කස්ටම් එකට ඒ තොග මිල කියන මිල ගන්න ඕනේ කියලා. දැන් මම කියන්නම් මේ 15% අඩු කරන්න හේතුවයි කියලා. අපි දැන් ඒ වෙබ්සයිට් එකේ ඒ මෙන්ෂන් කරලා තියෙන්නේ ඒකේ තියෙන රීටේල් ප්‍රයිස් එක. හැබැයි දැන් අපේ සප්ලයර්ස්ලා එක වාහනයක් නෙමෙයි එතන මැනුෆැක්චරර් එකෙන් ඕඩර් කරන්නේ වාහන 50ක් 100ක් එකපාර ඕඩර් කරනවා. එතකොට ඒ ඕඩර් කරපුවාම ඒගොල්ලන්ට හම්බ වෙනවා ලොකු බල්ක් ඩිස්කවුන්ට් එකක් මේ වාහන වලට. ඊට අමතරව ඒ ප්‍රයිස් එක ඇතුලේ දැන් අපි මෙතන තොග මිලනේ කැල්කියුලේට් කරන්නේ. නමුත් දැන් ඔතන රීටේල් වෙබ්සයිට් එකේ තියෙන රීටේල් ප්‍රයිස් එක. කියන්නේ එතන තියෙනවා ඒ ඩීලර්ගේ මාජින් එකත් ඒකට ඇතුළත්. ඊටත් අමතරව ඒ ඩීලර් ලබා දෙන ආෆ්ටර් සේල් සර්විසස් වලට ඒගොල්ලෝ කොස්ට් එකක් දාලා තිනවා. ඒ කොස්ට් එකත් ඒ රීටේල් ප්‍රයිස් එකේ ඇතුළත්. ඊටත් අමතරව ඒ රටේ ස්ටෑම්ප් ඩියුටි, රෙවෙනියු ලයිසන්ස්, එතකොට එමිෂන් ටැක්ස් වගේ ඒ charges උත් ඒ රීටේල් ප්‍රයිස් එක. මොකද ඒකේ තියෙන on the road price එකනේ. ඊටත් අමතරව ඒ රටේ තියෙන registration charge එක පවා අර රීටේල් ප්‍රයිස් එකේ තියෙනවා. ඉතින් මම මේ කියපු සියලුම කාරණා අඩු කරලා මේකේ හරිම ෆැක්ටරියෙන් එන තොග මිල ගන්න තමයි මේ 15% අඩු කරන්නේ. අපිට හම්බෙන ඩිස්කවුන්ට් එක 15%යි. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මෙතන රෙවෙනියු ලොස් එකක් නෙමෙයි මේක ආණ්ඩුවට ලොකු වාසියක් තියෙන්නේ. මොකද අපි අඩුවට ගන්න වාහනයටත් අපි ලොකු ඩියුටියක් ගෙවනවා. ඇත්තට මේකට ඒ වැලියු එකට වඩා වැඩි ඩියුටියක් ගෙවනවා. ඉතින් අපි හිතමු දැන් මේ විදියට මේ 15% ඩිස්කවුන්ට් එක අයින් කළොත් ඒක ඇත්තටම ලොකුවට බලපාන්නේ මේ පාරිභෝගිකයන්. මොකද හේතුව Honda Vezel වගේ වාහනයකුත් මේ 15% අයින් කරොත් ලක්ෂ 20ක විතර වැඩි වෙන්න පුළුවන්. WagonR එකක් ලක්ෂ 7.5කින් වගේ වැඩි වෙන්න පුළුවන්. Yaris එකක් වගේ ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයෙන් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ මේ ගැන සලකා බලලා අපිට හරිනම් මේ 15% නෙමෙයි ඊටත් වැඩි ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.